අමෝනිකන්දර ඉතිහාසයේම ප්‍රථම වතාවට දිස්ත්‍රික්කයේ 10 අතර 4 දෙනෙක් ඉන්නවා. මගේ රිසල්ට් එක ඒ තුනයි. මගේ රෑන්ක් එක මොන්රාල් දිස්ත්‍රික්කයේ 4. මාස 5කට කලින් අපේ සිලබස් එක සම්පූර්ණ ඉවර කරා. උසස් පෙළ ස්ට්‍රක්චර් එකටම අපි මාස 5ක් පුරාවටම පේපර් මෙහෙලිව්වා. ළමුන් 50ක් ඉදිරිපත් කරන ජාතික විභාගයට උසස් පෙළ විභාගයට එහිදී ළමයි 50 දෙනාම සමත් වෙනවා. LOLC ෆිනෑන්ස් වෙතින් ලබා දෙන කෙටි කාලීන ස්ථාවර තැන්පතු. අමෝනිකන්දර ඉතිහාසයේම ප්‍රථම වතාවට දිස්ත්‍රික්කයේ 10 අතර 4 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව දැන් 21 දෙනෙක් විදියට ඔයාලා මුළු 204 ඉන්නවා. ඒතර 50 දෙනෙක් ලියනවා. 50 දෙනාගෙන් 50 දෙනාම විභාගයෙන් සමත් වෙනවා. ඉතින් අමෝනිකන්දරට ඔයාලා ලොකු ආදර්ශයක් මේ ගෙනත් දුන්නේ. මොකද ළමයි 8 දෙනෙක්ගෙන් පටන් ගත්ත මේ පාසල දැන් මේ වෙනකොට ළමයි 120කට ආසන ප්‍රමාණයක් 12 13 අතර ඉන්නවා. ඒ අතින් ඔයාලගේ අවුරුද්දේ ළමයි 50 දෙනාම විභාගයෙන් සමත් වෙනවා. ඒ අතර විශ්වවිද්‍යාලයට වරන් ලබන්න ළමයි 21 දිනකට වගේ පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා ලොකු ජයග්‍රහණයක් අපි පාසල අරන් දුන්නා. ඉතින් ඉස්සරහටත් මේ විදිහටම ඔයාලා විතර වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. ඒ වගේම 12 13 වසර ළමයිටත් ඔයාලා නංගිලා මල්ලිලාට ඔයාලගේ මේ ආදර්ශය ලබා දෙන්න. එතකොට නොයෙකුත් අභියෝග රාශියක් මැද්දේ තමයි ඔයාලා මේ ජයග්‍රහණය ගත්තේ. ඒ නිසා මේ ජයග්‍රහණය ඔයාලා අනිත් ළමයිටත් මේ ජයග්‍රහණ ලබා ගන්න විදිහ ගැන කියලා දෙන්න. ඒක තමයි මම හිතන ඔයාලෙන් වෙන්න ඕනේ දේ. එහෙනම් ඔයාලා සිවුදනාටම මම ඇත්තටම අපි ගුරු තුන්දෙනා දැන් මధుරංග සර් පුදු කැපකිරීමක් කරා ව්‍යාපාර අධ්‍යයන විෂයට. එතකොට අඛණ්ඩව දැන් වැඩි සර් ගත්තොත් ගිණුම් කරන විෂයට. මම ආර්ථික විද්‍යාව විෂයට. මේ පාසල ඌව පළාතේ 12 13 වසර අඛණ්ඩවම උගන්වන එකම පාසලේ තියෙනවා. ඒක ඔයාලා ඒ අභිමානි මේ පාසල මේ පැත්තට අරන් දීලා තියෙනවා. 12 වසරත් ඔයාලා හැමදාම ඉස්කෝලේ ආවා. ඉස්කෝලේ පවත්වන කාලේ තුන 13 වසරත් ඔයාලා ආවා. අවුරුදු දෙකෙන් ඔයාලා මේ කැපකිරීම කරා. මේ කැපකිරීම වල ප්‍රතිඵල තමයි ඔයාලා ඔය භුක්ති විඳින්නේ. ඒ නිසා අපි ඉස්සරහට ඔයාලා නංගිලා මල්ලට මේ ආදර්ශය ලබා දුන්නා. එහෙනම් ඔයාලා සියලුදෙනාටම ස්තුතියි. මේ ගත්ත රිසාර්ට් එක ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. අපි ගුරු තුන්දෙනා විදිහට ගෘහපතිතුමිය ලොකු කැපකිරීමක් කරා. මේ ගෘහපතිතුමා අපේ ආචාර්ය මණ්ඩලය. ඉතින් ඒ වගේ ඔයාලා බාහිර ක්‍රියාකාරකම් කරා. බාහිර වැඩ වලටත් උදව් කරා. විශ්වනායක මණ්ඩලයේ හිටියා. ඒ නිසා වාණිජ අංශයක් විදිහට ඔයාලා ඉතාම සහයෝගයෙන් කටයුතු කරා. ඔයාලා සියලුදෙනාටම ස්තුතිවන්ත. මගේ නම සිතුම් නිම්සර. මගේ රිසල්ට් එක ඒ තුනයි. මගේ රෑන්ක් එක මොන්රාල් දිස්ත්‍රික්කයේ 4. ඇත්තට මේ රෑන්ක් එක පිටිපස්සේ ගොඩක් දෙනෙක්ගේ මහන්සිය තියෙනවා. ඇත්තට මම මතක් කරන්න ඕනේ මගේ අම්මා අප්පච්චි. මගේ පළවෙනි ඉස්කෝලේ දෙහිගින්දගම ඊළඟට රාජකීය ඊට පස්සේ මම උසස් පෙළ හදාරපු අමෝනිකන්දර ඉස්කෝලේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ රිසල්ට් එක ගන්න ඇත්තටම ලොකුම උදව්වක් වුණේ මගේ ඉස්කෝලේ මගේ ගුරුවරු තුන්දෙනා. ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් අපේ සම්පත් සර්, ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් මధుරංග සර්, ගිණුම් කරන සම්බන්ධයෙන් ලලිත් සර්. අපේ ගුරුවරු තුන්දෙනාගේ අසීමිත කැපවීමේ ප්‍රතිඵලය තමයි අද අපි මේ විදියට දකින්නේ. ඇත්තටම ගත්තොත් එහෙම අනිත් ඉස්කෝලේ වගේ නෙවෙයි අමෝනිකන්දර ඉස්කෝලේ අවුරුදු දෙකම ශිෂ්‍යයන් අඛණ්ඩව පාසලට සම්බන්ධ වෙනවා. අවුරුදු දෙක තුලම අඛණ්ඩව ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. ඇත්තටම අපිට ගත්තොත් එහෙම මාස 5කට කලින් අපේ සිලබස් එක සම්පූර්ණ ඉවර කරා. උසස් පෙළ ස්ට්‍රක්චර් එකටම අපි මාස 5ක් පුරාවටම පේපර් මෙහෙලිව්වා. ඒ පේපර් ලිවීම තුලින් ගත්ත පන්නරේ තමයි ඇත්තටම අද මේ විදියට මේ වගේ රිසල්ට් එකක් දක්වා
ගමන් කරන්න හේතු වෙලා තියෙන්නේ. ඇත්තට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ මැඩම් මේ ඉස්කෝල පද්ධතිය තුළ හදලා ගිය ඒ පරිසරය තුළ තමයි අපි මේ විදියට ජයග්‍රහණ ලබා ගත්තේ. ඊළඟට අපේ වර්තමාන විදුහල්පතිතුමා අපි මේ අවස්ථාවේදී ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඇත්තටම අවසාන වශයෙන් අපේ සර්ලා තුන් දෙනාටත් මේ විදුහල් මාතාවටත් වගේ ස්තුතිය පුද කරන්න මම කැමතියි. අමරිකාන්තර විදුහල 2026 වසරේ ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් අරගෙන තියෙනවා. ඒක තමයි අමරිකාන්තර විදුහලේ වාණිජාංශය මේ 2026 වර්ෂයේ ළමුන් 50ක් ඉදිරිපත් කරන ජාතික විභාගයට උසස් පෙළ විභාගයට එහිදී ළමයි 50 දෙනාම සමත් වෙනවා. ඒ අතරින් අපිට විශේෂත්වය වන්නේ දිස්ත්‍රික්කයේ මුල් 10 දෙනා අතරට ළමයි 4 දෙනෙක්ම අපේ තේරිලා තියෙනවා. ඒත් එක්කම මුල් ළමයි 200ට වඩා අඩු සංඛ්‍යාව ඇතුළත නැත්නම් මුල්ම ජයග්‍රහණ ලබාගත් දරුවන් 21 දෙනෙක්ම ඉන්නවා මේ අතරින්. ඒක තමයි අපේ පාසලට මේ වර්ෂයේ තියෙන ඉතාම සතුටුදායකම ආරංචි. ඒතකොට අමරිකාන්තර විදුහලේ උසස් පෙළ වාණිජාංශය ආරම්භ කරන්නේ 2012 වර්ෂයේ. එදා ඉඳලා අද දක්වාම මේ පාසලේ විශේෂත්වය තමයි සෑම වසරකම 12 13 ශ්‍රේණිවල ඉගෙනීම් කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ පාසලක් හැටියට අපි ඊටාම අභිමාණයෙන් හරියට සතුටු වෙනවා අපේ දරුවන්ට පූර්ණ කාලීනව අපේ පාසල තුල අධ්‍යාපනය ලබා දීමට හැකියවීම සම්බන්ධයෙන්. ඒ නිසා අපි විශේෂයෙන්ම පාසලක් හැටියට සතුටු වෙනවා අපේ වාණිජාංශයේ ඉන්න ඉගෙනීම් කටයුතු කරන ගුරු සොයුරන් තිදෙනාම ඊටාම කැපවීමෙන් යුක්තව ඊටාම උද්‍යෝගයෙන් සමගින් යුක්තව කටයුතු කරනවා. ඒක නිසා තමයි අපට පාසලක් හැටියට මේ ජයග්‍රහණය ලබා ගන්නට හැකි වෙලා තියෙන්නේ. ඒ නිසා මම නැවතත් මේ අවස්ථාවක් කරගන්නවා අපේ පාසලේ ඒ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ශක්තියක් වෙච්ච ඒ ආදරණීය ගුරු සොයරන්ට ස්තුති පුද කිරීමටත් ඒ වගේම ඒ ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කරලා ඒ ජයග්‍රහණය අත්පත් කරගත්තු ආදරණීය දරුවන්ටත් විශේෂයෙන්ම පාසල වෙනුවෙන් මම සුභාශිංසන එක් කරනවා තමන්ගේ සරසවි දිවිය ඊටමත් හොඳින් ආලෝකමත් කරගෙන යහපත් පුරවැසියෙක් බවට සමාජගත වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා තිරුවන් සරණයි.